හරි අපි කලින් වීඩියෝ එකක් කරා දැන් පාර්සල්ස් වලට පාර්සල්ස් වලදී අපි කරේ අ, වෙනම ෆෝල්ඩර් එකක් හදලා ඒකට අපි ඇඩ් කරා මේ සයිඩ් නැවිගේෂන් බාර් එක. ඒ කියන්නේ සයිඩ් බාර් එකේ තියෙන දේවල් ටිකයි ඔක්කොම එක ෆයිල් එකකට දාගත්තා. එතකොට අපිට මොනවා හරි හදිස්සියේ අවුලක් වුණොත් ඒ කියන්නේ දැන් අපිට මොනවා හරි වෙනස්කමක් කරන්න වුණොත් මෙන්න මෙතනින් එක තැනකින් විතරයි වෙනස් කරන්න ඕනේ. මේ හැම ෆයිල් එකක් ගානෙම ගිහිල්ලා අපිට හැමදේම වෙනස් කරන්න ඕනේ නැහැ. ඒක නිසා අපි පාර්සල් එකක් හදාගත්තේ ඒකයි. දැන් අපි හිතන්න වෙබ්සයිට් එක දැන් දැනට තියෙන්නේ මෙච්චරයිනේ අපේ ෆයිල්ස් තියෙන්නේ. අපිට එක ක්‍රඩ් එකක් හදන්න අපිට ඕනේ මේ ෆයිල්ස් තුන විතරයි. දැන් හිතන්නකෝ අපිට තව ක්‍රඩ් දැන් අපේ ඔයාලයි ගෲප් ප්‍රොජෙක්ට් එකේ හතරක්නේ ඉන්නේ. ඔය හතර දෙනාට එක්කිනාට එක ක්‍රඩ් එක ගන්න හැදුවොත් අනිවාර්යෙන් ෆයිල්ස් 12ක් ක්‍රියේට් වෙනවා. දැන් හිතන්නකෝ හදිස්සියට එක ලින්ක් එකක් ඔයාලගේ අකුරක් වැරදුනා. ඔය අකුර හදන්න ඔයාලට ෆයිල්ස් 12ක් හදන්න වෙනවා වෙන වෙනම තිබ්බනම්. හැබැයි ඔයාලා දැන් පාර්සල්ස් කියලා එකක් හදාගත්තොත් ඔයාලට මෙන්න මේ ලින්ක් එකක් එහෙම වෙනස් කරන්න වුණොත් මේක තැනක වෙනස් කර ගමන් ඉතුරු පේජස් ඔක්කොගෙම වෙනස් වෙනවා. ඔන්න ඕකට තමයි අපි පාර්සල්ස් එකක් හදාගත්තේ. දැන් අපි බලමු ඩිලීට් එක කොහොමද හදාගන්නේ කියලා. ඩිලීට් එක හදාගන්න අපිට යන්න වෙනවා ඇඩ්මින් ඉන්ඩෙක්ස් එකට. ඒකෙදි මම ඔයාලට එක දෙයක් කියලා දෙනවා. අපි හදපු සර්ව්ලට් එකේදී. හරිද? අපි හදපු සර්ව්ලට් එකේදී අපි කියලා තියෙනවා ඔයාලට පේනවද දන්නේ නැහැ. අපි බලමු මේකේ ඇක්ෂන් කියලා එකක් තියෙනවානේ. හරිද? ඇක්ෂන් කියලා එකක්. සර්ව්ලට් sorry admin සර්ව්ලට් එකේ. හරි. ඇක්ෂන් කියලා එකක්. ඇක්ෂන් කියලා එකක් අපි බලමු. ඔයාලට පේනද මෙතන ඇක්ෂන් කියලා එකක්. හරිද? ඇක්ෂන් කියන එක null නම් එයාට index.php එක තමයි පෙන්වන්න ඕන. හරිද? හිතන්නකෝ එයාගේ ඇක්ෂන් එක view වුණා නම් කියලා ප්‍රශ්නාර්ථයක්. ඊළඟට ඇක්ෂන් සමානයි view. view වුණා නම් මෙතන අපි මොකක් හරි view action එක හරි මට හිතෙන විදිහට මොකක් හරි අවුලක් වුණා. අවුලක් නැහැ. අපි ඒක මේ admin view එක ඕනේ නැහැ. අපි බලමු ප්‍රශ්නාර්ථයක් admin action සමානයි අපි create වගේ ගියොත් ඔයාලට පේන ඇති create page එකට අපි ඉබේටම transfer වුණා. හරිද? view කියන එක වැඩ කරන්නේ නැතුව ඉතින් කොහොම හරි action එකත් එක්කනේ අපිට යන්න තියෙන්නේ. දැන් හිතන්නකෝ අපිට මේකේ දැන් admin ප්‍රශ්නාර්ථයක් action සමානයි. දැන් මේ විදිහට අපි ඒක get method එකෙන් තමයි use කරන්නේ. හරිද? get method එක කියන්නේ මේ විදිහට URL එකත් එක්ක තමයි ඔක්කොම function සිද්ධ වෙන්නේ. අපි ඊට පස්සේ දැන් හිතන්න action සමානයි create නැතුව delete දුන්නා කියලා. හරිද? delete දුන්නොත් මුකුත් වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒකට හේතුව අපි මෙතනින් ස්පෙෂලි කාවද delete වෙන්න ඕනේ කියලා තෝරලා නැහැ. අපි යමුකෝ ආපහු සැරයක් admin එකට. දැන් මෙතන ඉන්නෝ 4 මේ 5 දෙනෙක්. හරිද? අපි මෙතනින් 4 වෙනියව delete කරන්න ඕන කියලා හිතමු. එහෙමනම් අපි කරන්න ඕන මෙතන ප්‍රශ්නාර්ථයක් action සමානයි කියන්නේ මේ sign mark එක. හරිද? delete ඊට පස්සේ and id equal 4. අන්න එතකොට තමයි 4 වෙනි කෙනාව delete වෙන්නේ. අපි මේක run කරලා බලමු. හරි. ඔයාලට පේනදි 4 වෙනියා delete වුණා. දැන් අපි database එකේ ආයෙ සැරයක් select දුන්නොත් ඔයාලට පේනදි 4 වෙනියව නෑ දැන් මේකේ. හරි නේද? දැන් ඔයාලට තේරෙන ඇති delete කරන්න ඕන නම් අපි දෙන්න ඕනේ. එතකොට අර URL එක දුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව delete වෙනවා. අපි දැන් මෙයාවත් ආයෙ database එකට add කරගමු. හරි. දැන් අර 4 වෙනියට delete වෙච්ච කෙනාව මේක online shopping එක online shopping අපි delete කරේ මෙයාව අපි select all දීලා බලමු ඒත් add වෙලා නැහැ මොකද දන්නේ අපි බලමු ආයි query එකට ගිහිල්ලා හරි අපි ඊට එහෙම add කරන්න බෑ මේක මෙතෙන්ට add කරගන්න වෙනවා ඒක එතෙන්ට add කරලා මේකත් එක්කම run කරන්න වෙන්නේ මොකද ඒක හරි මෙතනින් අපි end කරන්න ඕනේ මේ query එක query එක end කරලා ආයෙ සරයක් run කරලා බලමු මේ ටික error එකක් විදියට display වෙනවා අපි මේ ටික ඔක්කොම දැනට අයින් කරලා
රන් කරලා බලමු 4 වෙනි එක විතර. හරි 4 වෙනි එක විතරක් අපි රන් කරලා බලමු. මේ ටික select කරා. රන් කරොත් රන් කරන්න දෙන්නේ නැහැ. මොකක් හරි error එකක් වැටෙනවා. insert into values no database selection. database එක අපි select කරලා නැහැ. ඒක error එක වැටෙන්නේ. අපි database එක select කරමු. දැන් ආයෙසරක් මේක රන් කරොත් මේක විතරක් select කරලා රන් කරමු. දැන් ඔයාලට පේනවා ඇති ඒක query එක කිසිම අවුලක් නැතුව මෙතන correct mark එකක් වැටලා තියෙනවා රන් වුණා. හරි. ඊට පස්සේ අපි බලමු ආපහු 4 වෙනි එක අංක 6ත් එක්ක අලුතෙන් add වුණා. දැන් database එකේ තිබ්බ වගේම records 5ක් තියෙනවා. අපි දැන් delete එක implement කරමු. අපි මේ කලින් තිබ්බ ටික ගමු. හරි. ඊට පස්සේ අපිට delete එක implement කරන්න නම් කරන්න තියෙන්නේ අපිට index එකට යන්න ඕන. index එකට ගිහිල්ලා අපි මෙතෙන්ට button කියලානේ දීලා තියෙන්නේ. අපි button එකට දෙන්න වෙනවා. අපි button එකක් use කරාට පස්සේ අපි කලින් හදපු එකකින් ගමු එක මට හිතෙනවා එහෙම ලේසි කියලා. කලින් හදපු එකක අපි හොයමු ඒක. අපි කලින් හදපු එකක කියන්නේ මේක ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එක හදපු එකක් නෙමෙයි මේක මම තනියම හදපු එකක්. මේක මම copy කරගන්නවා on click එකක්. හරිද? මෙන්න මේ on click එක මම මේ button එකට add කරනවා. බටන් එකට මම ඇඩ් කරනවා මෙන්න මේ විදිහට on click එක. හරි. on click window location href admin create නෙමෙයි මම දෙන්නේ දැන් delete. හරිද? delete එක මම දෙන්නේ කොහොමද? an id equal හරිද? id equal ඊට පස්සේ මම එතෙන්ට දෙනවා මේකෙන් බලාගෙන අපි කලින් හදපු එකක තියෙන විදිහට අපිට දෙන්න වෙනවා එතකොට id එක. හරිද? id එක මෙතෙන්ට දෙන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට. අපි බලමු මේ විදිහට දීලා වැඩ කරාවිද කියලා. හරි. මම මෙතෙන්ට id එක දුන්නා. save කරා. දැන් අපි මේ server එක restart කරනවද restart කරන්න ඕන වෙන එකක් නැති වෙයි. අපි server එක restart කරන්න නැතුව run කරලා බලමු වැඩේ හරිද කියලා. මම දැන් delete කියන එක උඩ click කරොත් ඔයගොල්ලන්ට පේන ඇති ඒක delete වුණා. කිසිම අවුලක් නැහැ. හැබැයි මෙතන පොඩි අවුලකට තියෙනවා. අපෙන් confirmation එකක් ගත්තේ නැහැ නේද? confirmation එකක් ගත්තේ නැතුව නිකම්ම delete වුණේ. දැන් මම මේක delete කරොත් මගෙන් අහන්නේ delete කරන්න ඕන දෙපාද කියලා. දැන් වැරදිලා අත වැදුනත් ඒක ප්‍රශ්නයක් නේ. ඒතකොට දැන් මෙන්න මේ විදිහට ඔක්කොම delete වෙලා ගියා. දැන් මාර ප්‍රශ්නයක් නේ. හරිද? අන්න ඒකටත් අපි solution එකක් විදියට දැන් අපි මේක ආයෙ add කරමු. අපි මේ ටික run කරලා දැන් ඔයාලා හිතන්නකෝ හදිස්සියේ හරි ඔහොම ওই විදිහට මේ confirmation එකක්වත් ගන්න නැතුව delete වුණොත් ප්‍රශ්නයක් නේ. හරිද? අපි ඒකට බලමු කොහොමද confirmation එකකුත් අරගෙන මේ delete කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම මේක මේ වීඩියෝ එකෙන්ම කරන්න තමයි හිටියේ. හැබැයි මේ මට ලැප් එක පොඩ්ඩක් charge එකට ගහගන්න ඕන. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඒකට alert box එකකුත් දාලා ඒක confirmation එකකුත් අරගෙන delete වෙන විදිහට හදන්නේ කියලා.